එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අරමුදල බරගානක් තියෙනවා. මිනිසුන් එකතු කරන්න ඕනේ. පෝට්ටුවේ තියෙනවා. සජබේ තියෙනවා. ලොකුම පක්ෂ අරමුදල තියෙන්නේ මාලිමාවට. ඔය හතර එකතු කරා නම් ඇති තමුසෙලා සතයක්වත් දෙන්න එපා. තමුසෙලාගෙන් එකතු කරලා උන් වැඩ කරනවා. උන්ගේ ටික බැංකු පොත්වල හංගගෙන ඉන්නවා. මේක මොකද්ද මේ වැඩ? අපි කල්පනා කළා මේ ගම් වතුර වෙනුවෙන් ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ විදිය තමයි ඒගොල්ලෝ ප්‍රශ්නයක් වුණාම බොරුවට දඟලනවා. එතකොට අපි කල්පනා කළා අපි මේ මිනිස්සුන්ගේ දුර්වලතා ටික අපි දන්නෝනේ. අපි මෙතන දඟලන්න යන්න අරකයි. අපි බොහොම බුද්ධිමත්ව බලන් ඉඳලා ගහන්න ඕන තැනට හරියට වෙලාවට ගැහුවා නම් හරි. ඒ නිසා අපි කල්පනා කරා උමන්දාව සිරිසදාම් ආශ්‍රමයේ දෙකම එකතු කළා ලංකාවේ පාසල් ළමුන් වෙනුවෙන් දැනට අපි හිතුවා ලක්ෂ 50ක අරමුදලක් එකතු කරා. අද ඒක පටන් ගන්නවා. ලක්ෂ 50ක අරමුදලක් හෝ ඒක ලක්ෂ 100 දක්වා අපි සමහර විට ගෙනියනවා. මට මතකයි මීට අවුරුදු 4කට හෝ 5කට කලින් දවසක මෙතනදී සල්ලි නැහැ කිව්වම කීයක් එකතු කරාද? විනාඩි 30ට ලක්ෂ 100ක්. පැය භාගයට අපි ලක්ෂ 100ක් එකතු කරා. මතක ඇති. ඒ වගේ අද අපිට තියෙන ලක්ෂ 50ක් එකතු කරන්න ඕන. එකතු කරලා අපි දිස්ත්‍රික්ක මට්ටමින් අපි පාසල් ළමුන්ට අවශ්‍ය උපකරණ බෙදා දීමේ ව්‍යාපෘතියක් ඉදිරි මාස 2-3 ඇතුළත ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපේ මුල් පියවර. එහෙම නැතුව අපි මෙතන බොරුවට දඟලන්න යන්න ඕන නැහැ. අපි සමාජයට දැන් අද වියලියාර ලබා දෙන ඕමන්දාවට මේ නායකී ප්‍රදේශ වලට අපි තව ටිකකින් ගිහිල්ලා ඒක බලනවා. ඒ වගේ උදව් අපි වෙනම කට්ටිය සම්බන්ධ කරගෙන කරනවා. ඉතින් මම හිතුවා අපි ඔක්කොම එකතු වෙලා පොත් වැඩපිළිවෙලට අපි බලමු. ඊට පස්සේ අපි දිස්ත්‍රික්ක මට්ටමින් කට්ටිය සංවිධානය කළා. ඒ පළාත්වල අවශ්‍ය ටික අපි ලෑස්ති කරන්නම්. ඒ කට්ටියට බෙදලා දෙමු. මම හිතන්නේ මේ වෙලේ අපි ඒක කරමු. කොහොම වුණත් මේක මේ ලේසියෙන් ගොඩ දාන්න බෑ. මේක ගොඩ දාන රටේ නායකයෙකුත් නැහැ. ඉන්නේ උන්ට වැඩ බෑ. ඒක ඇත්ත. වැඩ බෑ. මට බාර දුන්නා නම් මම ලස්සනට මේක ගොඩ දාලා පෙන්නනවා. එහෙම වැඩක් කරන්න පුළුවන් එකකුත් නැහැ. කයි ගහනේ උන් ඕන තරම් ඉන්නවා. කයි ගහනේ උන්ට වැඩ බෑ. වැඩ කරන්නේ උන් කයි ගහන්නේ නැහැ. නායකයෙක් කියන්නේ වැඩ කරන කෙනෙක් නෙවෙයි. නායකයෙක් කියන්නේ තනියංගිල්ල උස්සලා නියෝග දෙන කෙනෙක්. ඒ නියෝගය පිළිගන්න දහස් ගණනක් මිනිස්සු ඉන්නෝනේ. එයා තමයි නායකයෙක්. නායකයා වැඩ කරන්න අවශ්‍ය නැහැ. වැඩ කරන නායකයෝ දුර්වල පෞරුෂ තියන අය. නායකයා වැඩ කරන්න ගියාම එයාට නියෝග දෙන්න හා අනිකුත් දේවල් වලට වෙලාවක් නැහැ. අපි මේ ටික ඔක්කොම දන්නවා. කොහොම වුණත් අපි හිතුවේ අපේ ව්‍යාපෘති උමන්දාව මුල් කරගෙන විතරයි සිදු කරන්නේ. අපි ආණ්ඩුවත් එක්ක කිසිම කරන්නේ නැහැ. මොකද එතකොට ඒගොල්ලෝ කරන්නේ හැමදාම අපේ ටික අරන් ගිහිල්ලා ඒගොල්ලෝන්ගේ වගේ බෙදලා එනවා. අපි ඒක එදාත් කරෙත් නැහැ. කිසිම ආණ්ඩුවකට අපි මොකුත් දෙන්නේ නැහැ. ආණ්ඩුවෙන් තොරතුරු ටික අපි අරගත්තා. අපි ගිහිල්ලා අපි බෙදලා එනවා. මේ වෙලේ මං හිතන්නේ මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ සුනාමියට වඩා බරපතලයි. ලොකු ඛේද වාචකයක්. ඒ මිනිසුන්ට ලේසියෙන් නැගිටින්න බෑ. එහෙම මිනිස්සුන්ට නැගිටින්න මුලින්ම අවශ්‍ය මොකද්ද? මං කියන්නේ මිනිස්සුන්ට නැගිටින්න මුලින්ම අවශ්‍ය සල්ලි නෙමෙයි කියලා. ඔයානස්. මනස ධනාත්මක කිරීම. නමුත් මේ රටේ මේ වෙනකොට එහෙම මනස ධනාත්මක වෙන කිසිම වැඩපිළිවෙලක් පහුගිය අවුරුද්ද තුල ක්‍රියාත්මක වෙලා නැහැ. මූසලයි. කොච්චර සල්ලි දීලා ගියත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේක හැන්ඩල් කරන්න. ඒ නිසා මේක අපි කරන්න අරකයි. මේ වෙලේ අපි කරන්න ඕන මොන ආණ්ඩු වුණත් කරන්න ඕන මිනිස්සුන්ට අවයානස් ධනාත්මක මෙම්ම උත්හානයක කරවන්න ඕන. මරණයෙන් මිනිස්සු නැගිටවන්න ඕන. මරණයෙන් නැගිටවන්න පණ තියෙන එකෙක් ඕන. නැගිටවන්න ඉන්නේ වුණොත් මැරිලා නම් කවුද නැගිටවන්නේ දැන්? කවුද උත්හාන කරවන්නේ? මේක තමයි ඇත්ත තත්ත්වය. කවුරුත් මේක කියන්න බයයි. මම ඉතින් කට කැඩිච්ච කතා. එදා ඉඳලා කොහොමත් ඕනේකුගේ කොන්ද කැඩෙන්න බෙල්ල කැඩෙන්න කියනවා. සම්පූර්ණ රජය සම්පූර්ණ අසාර්ථකයි. BBC එකේ නොවැම්බර් මාසේ 25 වෙනිදා අපි හැමදාම උදේට BBC බලන්නේ. මට ওই දවස් ටිකේ බලන්න උන්නේ නැහැ. මම ලංකාවේ හිටියේ නැති නිසා.
මම හිටියේ ඕස්ට්‍රේලියාවේ. මම හිටියේ නම් අනිවාර්යෙන් දානේ වළඳනකොට ওই ටික බලපු ගමන් වීඩියෝ එකක් හරි දාලා මම කෑ ගහලා කියනවා මේකේ මෙහෙම කිව්වා කියලා. ඒ මිනිස්සු හරියට මේක පැහැදිලි කරනවා. මේමයි මිලිමීටර් 300 400 500 වැසි ලංකාවට ඉදිරි දවස් කීපය තුල ඇති වෙයි කියලා. We are going to see some exceptionally heavy rain over the coming days. Perhaps 300, 400, maybe 500 millimetres of rain falling. So there could well be some flooding. And in this area, well, we could see a tropical cyclone beginning to take shape. Ko BBC බල. උන්ට BBC බලන්න ඉංග්‍රීසි බෑ. BBC බැලුවත් ඒවා විශ්වාස කරන්නේ නැහැ. මොකද උන්ගේ BBC න්ට වඩා බලවත්. පච BBC. මේවා ඇත්ත. අපි දැන් මේවා කතා කරේ නැත්නම් අපිනුත් වැඩක් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේක කිසිම වගකීමක් නැති පාලකයන්ගේ වැඩ. මේවට උත්තර දෙන්න ඕන. මේ වෙලේ මොනවත් කරන්න ඕනේ නැහැ. ඔය එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අරමුදල බර ගාණක් තියෙනවා. මිනිසුන් එකතු කරන්න ඕනේ නැහැ. පොට්ටුවේ තියෙනවා. සජබේ තියෙනවා. ලොකුම පක්ෂ අරමුදල තියෙන්නේ මාලිමාවට. ඔය හතර එකතු කරා නම් ඇති තමුසෙලා සතයක්වත් දෙන්න එපා. තමුසෙලාගෙන් එකතු කරලා උන් වැඩ කරනවා. උන්ගේ ටික බැංකු පොත්වල හංගගෙන ඉන්නවා. මේක මොකද්ද මේ වැඩ? මොනවද මේ මජර තක්කඩි වැඩ? කාටද මේවා කරන්නේ? කවුද මේවෙන් රවට්ටන්නේ? උඹලා හැමදාම උන් එකතු වෙලා උඹලා රවට්ටුවා. ඔක්කොම එකතු වෙලා. උඹලට අපි කිව්වහම උඹලා අපිට බැන්නා. ඔච්චරයි කරේ. දැන්වත් බල කරන්න ඕන මිනිස්සු ඕගොල්ලෝගේ පක්ෂ මුදල් ටික එකතු කරන්න. එකතු කළා මිනිස්සුන්ගේ ගෙවල් ටික හදලා දෙන්න. මිනිස්සුන්ට අවශ්‍යතාවය ඉටු කරන්න. මිනිස්සුන්ව නැගිටවන්න, මිනිස්සු උත්සාහන කරන, මිනිස්සුන්ගේ මානසික ශක්තිය ඇති කරන, විශ්වාසය ඇති කරන වැඩපිළිවෙලක් රටේ හදන්න. බොරු කයිවාරු ගහන්න එපා. බොරු වැඩ ඕනේ නැහැ. නායකයෙක් කියන්නේ වැඩ බලන කෙනෙක් නෙමෙයි, නියෝග දීලා නිදා ගන්න කෙනෙක්. ඒ ලීඩර්ෂිප් කියන්නේ ඒක. ලීඩර්ෂිප් කියන්නේ ඒක. ලීඩර් අපි නියෝග දීලා අපි බුදිය ගන්නවා. අපි උදේට නැගිටින්නේ. නැගිටලා තමයි අහන්නේ වැඩේ හරිද එනවා දැන් කියලා. එහෙම අයුන් අපට නැහැ. ඉන්නේ පංගර නැට්ටෝ. පංගර නැට්ටිච්චියෝ. උන්ගෙන් මේ රටට වැඩක් නැහැ. මේ වගේ අනාථ වෙච්ච අනාථ මඩමක් ගොඩ දාන්න ඉන්න ඕන. මොලේ තියෙන, ඇඟපත හයිය තියෙන, කට තියෙන, කෙලින් වැඩ කරන, හොරකම් කරන්නේ නැති, බොරු කියන්නේ නැති අවංක මිනිස්සු. එහෙම උන් මේකේ නැහැ. ඉන්නේ උන් ඔක්කොම රටින් එළියට ගිහිල්ලා. ඒ නිසා අපි අපිට පුළුවන් අරමුදල අපි එකතු කරමු. අපි එකතු කරලා අපේ වැඩේ කරමු. ඒ වගේම අපි බල කරමු. ඒ ඔක්කොම ලොකු ලොකු පක්ෂවල උන්ට එකතු වෙලා සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා ඔක්කොම ආධාර ටික එකතරකට දාලා ලොකු ෆන්ඩ් එකක් හදන්න, මමත් අනුශාසක වෙන්න, මිනිස්සුන්ගේ ගෙවල් ටික හදලා දෙමු, අධ්‍යාපනය දෙමු. පස්සේ අපි පක්ෂ අරමුදල එකතු කරමු. මේකට හැමෝම මට බයිනවා, එකෙක්වත් හොඳ කියන්නේ නැහැ. ඒ වුණාට මං කීප එක හරි. මේ වෙලේ අරාජිකයි. මේක ගොඩ ගන්න ලේසි නෑ. මේක ගොඩ ගන්න ලේසි නැති ප්‍රශ්නේ මේකේ කඩා වැටිච්ච ගෙවල් හදන එක ලේසි. පාර කඳු ටික ආයිති විච්ච වගේ බැකෝගෙන ඉල්ල හදන්න පුළුවන්. පාරවල් ටිකට පස් දාලා තල්ලා තාර දාලා ආය හදන්න පුළුවන්. ඒ වුණාට මිනිස්සුගේ බෙද වැටිච්ච මනස හදන එක ලේසි නෑ. ඒ මනස හදන්න වැඩපිළිවෙලක්. අපි දැන් මේ දේශනාව පුරාවටම මනස මැදට ගේන්න ඕන. මිනිස්සුන්ට අනුන්ට වෛර කරන්නේ නැතුව, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව Taman දියුණු වෙන මගක් උගන්වන වැඩපිළිවෙලක්. ආර්ථික සමෘද්ධියට පත් කරන වැඩපිළිවෙලක්. ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවන විදිය. මේවා අපි කිසිම එකක් නැහැ. කිසිම එකක් නැහැ. සමස්තය අසාර්ථකයි. BBC එකවත් එකෙක්වත් බැලුවා නම් තමුසෙලත් වග කියන්න ඕනේ. 2 කෝටි 20 ලක්ෂයක්. මේකේ හිටිය එකෙක් BBC බලලා නැහැ. එකෙක් බලලා නැහැ. බලපෙවුන් කියලා නැහැ. අපට ඕව බල ඉන්න වෙලා නැහැ. අපි මේ ප්ලේන් එකෙන් බහිනවා, අර ප්ලේන් එකට නගිනවා, අර ප්ලේන් එකෙන් බහිනවා, ඊළඟකට නගිනවා. සති 3න් වැඩි හරියක් හිටියා අහසේ. බිම හිටියේ පොඩ්ඩයි. ඒ කියන්නේ අපේ රටේ කිසිම රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය සම්පූර්ණ ෆේල්. මුකුත් මෙහෙ මැෂින් ඕනේ නැහැ. මෙහෙ මේ හුලම්මානයක්වත් ඕනේ නැහැ. ඔක්කොම දැන් මේ ලෝකෙ දියුණුයි. චන්ද්‍රිකා තාක්ෂණයෙන් දත්ත ගන්න පුළුවන්. අනික ටීවී වල කියනවා කාලගුණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය BBC channel එක විතරයි දැන්. ඒකවත් මුන් බලන්නේ නැහැ. දැන් වැඩේ කෙලවිලා තියෙන්නේ. ගොඩ දාන එක ලේසි නෑ මේ පාර. මේ මිනිස්සුන්ගේ ඔළුවේ ඇදිච්ච අඳුරු මතකය මකන්න බෑ. අපිට මතකයි 2004 සුනාමි වෙලාවේ අපි මෙහෙට ඇවිල්ලා සති 2යි අපි ගියා බලන්න. ඒ තාමත් මිනිස්සු ගියා මේ අඳුරු මතකය අපිට කියනවා. සමහර තැන් තාම තියෙනවා. මට මතකයි අපි පොඩි කාලේ තිබ්බ ඉස්කෝලක්.
ඒ ඉස්කෝල සුනාමියට ගහගෙන ගියා අද වෙනතුරු හැදුවේ නෑ. තාමත් ඒ පිට්ටනිය එහෙමමයි. බිඩ් ගොඩනැගිලි මුකුත් නෑ. ඉතින් මේ මං අහන්නේ මේ රටේ තියෙන අවාසනාව තමයි අවුරුදු 3කට 4කට සැරයක් මොකක් හරි හෙනපතයක් වැටෙනවා. දැකලා නැද්ද? මොකක් හරි එක බෝම්බයක් හරි ගහනවා කවුරු හරි ඇවිල්ලා. නැත්තම් කොහේ හරි යන චන්ද්‍රිකාවක් හරි කඩාගෙන වැටෙනවා. ඒ රටේ මිනිස්සුන්ගේ අවාසනාවක් තියෙනවා. ඒ මිනිස්සු අනිත් මිනිස්සුන්ට වෛර කරනවා හැමතිස්සෙම. තරහින් ඉන්නේ පුපුරනවා. පාලකයොත් එහෙම ජනතාවත් පාලකයෝ බොරු කියනවා කිවිල්ලක් දෙවියන්ටත් අහගෙන ඉන්න බෑ. සක් දෙවිඳුගේ පඬුපුල් ආසනේ ගිනියම් වෙලා. අවංක නැහැ. Tamanට පුළුවන් දේ කිව්වනම් ඉවරනේ. Tamanට බැරි දේ බෑ කියලා කිව්වනම් ප්‍රශ්නේ ඉවරයි. ඕනෙකේ බණි ඕනෙකේ කොඳ කියයි. දැන් අපි කරන්න ඕන අපි එක එකාට බැන කාලේ නාස්ති කරන්නේ නැතුව අපිට පුළුවන් විදියට අපි එකතු කළා විශේෂයෙන් මෙතන අධ්‍යාපනය වෙනුවෙන් අපිට උදව් කරන්න ඕන අනිවාර්යයෙන්ම මිනිසුන්ට නිකන් කන්න දෙනවට මම එදා ඉඳලම විරුද්ධයි. මිනිසුන්ට ව්‍යවසායකත්වය හදන්න ඕන මිනිසුන්ට මේ මාළු දෙනවට මම විරුද්ධයි. මම කියන්නේ මිනිසුන්ට බිලිපෙති දෙන්න කියලා. ඒ වුණාට මං කියන එක එකක්වත් කරන්නේ නැහැ. අපි කරමු. අපි පටන් ගමු. ඇයි අපි පසුබසින්නේ අපිට අවශ්‍ය දත්ත තියෙනවා අපිට නායකත්වය තියෙනවා අපිට පැහැදිලි දර්ශනයක් තියෙනවා කරන්න ඕන දේ අපි දන්නවා අවසාන රිසල්ට් එකත් අපි දන්නවා කරන්න ඕන දේ දන්නව නම් රිසල්ට් එක දන්නව නම් කරන එකනේ තියෙන්නේ දැන් මේ රටට එහෙම ව්‍යාපෘතියක් නැහැ කිසිම දෙයක් කරගන්න බෑ සල්ලි තිබ්බට වියදම් කරන්න දන්නේ නැහැ අර පන්සලක වයසක හාමුදුරු කෙනෙක්ගේ account එකක් වගේ පිරිලා සල්ලි කන්නත් බෑ නාකිහින්දා යන්නත් ඇවිද ගන්නත් බෑ මුකුත් වැඩක් නැහැ නිකන් තියෙනවා. එහෙම වැඩක් නැහැ. දැන් මේ වෙලේ මේකෙන් පුළුවන් අය එකතු වෙලා ඉස්සෙල්ලා මං කියන්නේ අපි පටන් ගමු. අපි ලක්ෂ 50ක් හෝ 100ක් එකතු කරමු. අපි ඒකෙන් අපි ළමයින්ට පොත්පත් දෙමු අවශ්‍ය දේවල් ඉටු කරමු. ඉන් අනතුරු අපෙන් වෙන්න ඕන ආධ්‍යාත්මික මෙහෙවර. රටේ ආධ්‍යාත්මික නායකත්වයට මොකද්ද වෙන්න ඕන? මේ තියෙන මජර පාලන තන්ත්‍රය ක්‍රමවේදය සමස්තය විනාශ කළා. මේ රටේ මිනිස්සු අනුන්ට ඊර්ෂ්‍යා කරනවා හරියට වෛර කරන જાතියක්. මිනිස්සුන්ට ආදරය කරන්නේ නැහැ. ඒ සෝබා දහම කම්පා වෙන්නේ ඒකයි. අවුරුදු 3කට සැරයක්වත් මොකක් හරි කුණ්ඩවාලියක් වැටෙනවා. මොකක් හරි වැටෙනවා. මොකක්කම්ම නැත්තම් කොහේ හරියන් චන්ද්‍රිකාවක් හරි අදගෙන වැටෙනවා. නැහෙම්මම නැත්තම් උල්කාපාතයක් හරි කොහේ හරි ඇන්ඩ්‍රොමිඩා එහා පැත්තේ තියෙන එකක් හරි ඇවිල්ලා මේකට වැටෙනවා. ඒ මේකේ උන්ගේ කරන වැඩ නිසා. මං කියන්නේ අපි සිත මැදට ගත්ත මිනිස්සු හදන්න ඕන. බුදුන්ගේ ඉගැන්වීම ඒකයි සෝතාපට්ටිය තමයි උත්තරය. ඒක එහෙම කළා ඒ අතර මිනිස්සුන්ගේ භෞතික සම්පත් දියුණු කරන්න අවශ්‍ය කරන මඟ හදන්න ඕන. ඒ වගේම ආධ්‍යාත්මික ශක්තිය ප්‍රබෝධමත් කරන්න ඕන. විපතක් වුණාම කඩා වැටුණාම ජීවිතේ ගොඩනගා ගන්න කොහොමද කියලා උගන්වන්න ඕන. ඔය ටික කියනවා නම් හරි. කිසි දෙයකට බය වෙන්නේ නැතුව අපි නොසැලී ඉන්න ඕන. නොසැලී ඉන්න ඕන. අපි ආලා තියෙනෝනේ අර මේ ඔලිම්පික් දුවන්න ගියාලුනේ එක්කෙනෙක් ඉස්සර ලංකාවේ එක්කෙනෙක්. එයා ඇත්තටම ගිහලා තියෙන්නේ දිනන්න නෙමෙයි දුවන්න. එයා දුවනකොට මේ තරග ඉවර වෙලාලුනේ. තරගේ තෝරගෙන ඉවරයි. ඒත් එයා දුවනවලු. කරුණාරත්න. මිනිස්සු යදී අවඥාවෙන් බැලුවල මේක මේ තරගෙත් ඉවරලා පිස්සු වගේ දුවනවා කියලා. නමුත් එයා කොච්චර මිනිස්සු කොචොක් කළත් විහිළු කරත් එයා තරගේ නවත්තන්න නැතුව ඉවර වෙනකම්ම දිව්වලු. දුවලා දිනුවේ නැහැ තරග ඉවර කළාලු. එතකොට මුළු ඔලිම්පික් ක්‍රීඩාංගණයේ සියලුම අය නැගිටලා යට අත්පොළ සම්දුන්නලු. අන්න ඒ වගේ වෙන්න ඕන. ඊට පස්සේ ජපානයේ පෙළපොතට මේ කතාව ජපානයේ ළමයින්ට ඉගැන්වුවලු. අපේ උන්ට ඒව හොඳ නැහැ. පැහැදිලිද? අපේ උන්ට ඒව උගන්වන්න හොඳ නැහැ. අදටත් ජපානයේ පෙළපොත්වල ඔය කරුණාරත්නයේ කතාව තියෙනවා. මිනිස්සේ ජීවිතේ දිනන්න නෙමෙයි අවශ්‍ය. තමුන් පටන් ගත්ත දේ නවත්තන්න නැතුව කරගෙන ගිහිල්ලා අවසන් කරන එකයි අවශ්‍ය. අපිත් මේක පටන් ගමු. නවත්තන්න නැතුව කොහොමත් මම නවත්තන්නේ නැහැනේ පටන් ගත්තොත්. මම තනියෙන් හරි මගේ පාරේ ගිහිල්ලා තනියෙන් ඉවර කරනවා. කවුරුවක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ.
එනිසා ඔක අපි ඔක්කොම එකතු වෙලා අපි මේ පටන් ගත්ත යහපත් වැඩේ සාර්ථක කරමු. අධ්‍යාපනය වෙනුවෙන් අපි අපේ දායකත්වය ඉදිරි වසර තුල අවශ්‍ය සියලු දෙනාටම ලබා දෙන්න අපි ධනවත් වෙමු. ශක්තිමත් වෙමු කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමෝම උදව් කරන්න කියලා ඉල්ලනවා.